මොනවට දාස මොකද කරන්නේ මේ ඔහෙ මොකෝ මෙතන තනියෙන් ඉන්නේ? ඔහට මොකද ඒක? නෑ මේ මං නිකන් ඇහුවේ. නාංගි කොයි පළාතේද? දකුණු පළාතේ. ඇයි අහන්නේ? කාර. නෑ මේ මං දැනගන්න ඇහුවේ. නාංගි කැමති මක්කටේ? ඇයි අරන් දෙන්නද? ඔව් ඔව් නාංගි කියන්නකෝ මක්කටේ කැමති කියලා. අරන් දෙනවනේ අනිවාර්යෙන්. කියන්න. ආස චුට්ටක් ඉන්න. කියන්න. කියන්න. මතක් වෙන්නේත් නෑ. කියන්න. අවුදියකෝ? මේක එහෙනම් හොරේ කවුද අර ගෑණි? අත්තලා මෙනෝනේ. තමුසෙ හැකි මගෙන් බේරෙන්න. මේ කවුද මේ? මේ මගේ මනුස්සයා. බැඳලා ළමයිට තියාගෙන මේ කෙල්ලොන්ට ලයින් දාන්නේ. අපිටි. හතරන් තාත්තා දිවරේ. මං කියන දේ හපල්ල මං ඉස්සෙල්ලා. තබල්ල මං ඕක නවත්තපල්ල. කියන දේ හපල්ල මං ඉස්සෙල්ලා. හත්තලා මේ බම්මන් උඹට නත්තරට තෑග්ගක් කරන් දෙන්න ඇහුවේ. මං දන්නේ උඹලා මක්කට කැමතිද කියලා. ඒකයි මම මේ නංගියෙන් ඇහුවේ. කොලා දෙන්න මට බිබ දමාගෙන ගැහුවේ නේ ඉතින්. අනේ සෝරි අයියේ. අනු නමෙන් බේරුණා. අම්මා හැම රෙද්දක්ම අවසානයේ තොගෙන් මට මෙච්චරම තමයි. නේ මගුල. මම හිතලා කරේ නැහැ. අනේ හිතලා කරේ නැහැ. ඔහොම ඉන්න. ගහලා පයින් කර. ඔහොම ඉන්න. මගුල ඇතුලේ. ඔහොම ඉන්න. තාතරන් අද හොඳට සර්ප්‍රයිසුණා. ගණි බලන්න පළවෙනි නඩුව. කෝ බලන්න පළවෙනි නඩුව වරෙල්ල. දෙයියනේ හොපුසුරුවනේ කටලා පුදුම ගමන් කාපියා. මොකද්ද මං ඒකනේ ඕනේ වාත්තේ. අනේ හොපුසුරුවනේ ඉවරයි දෙයියනේ ගහටම තිබුණ එකයි දෙවියනේ කඩලා ඉඳලා වැඩක් නෑ කඩලා. තුක්කුව. බලපන් මේකේ මොකක්ද හදලා තියෙන්නේ කියලා. නගරේ ඉස්සෙල්ලා බෙලෙක් නවත්ත ගන්න. මේකට තේරෙන්නේ නෑ නේ මොකේ දුක. මොකද කඩුලින්නේ? ලොබ්බ බං. ඕර්ලේ මාත්‍යෝ. නබ්බලු. ලම්බ. පතවල වවන්න ගියා. ගහටම තිබුණු එකම ලොබු ගෙඩිය. උඹ ඒ ලබ්බක් ගන්නද බං මෙච්චර වෙලා කිව්වේ? ඔන්න ඔය ලබ්බ පැත්තකින් තියන් ඉඳහන් මගුල. මේ මැනිකට ඕතේරෙන්නේ නැහැ. ගොයි ලම්බ කඩාගෙන එක හොයන් වරේ. මං විතර දෙන්නම් ප්‍රශ්නේ. මොකද උකුනේ? ඒක තමයි කොල්ලෝ. දැන් පරියන්. මුංගෙන් අඩුහලට වඩා හොඳයි. රිද්ද. දැන් කියාලා. අනේ කෝරළ මහත්තයෝ. එකෙක් කියහල්ලා. කලබලේ නෙවෙයිනේ. කැතරින් උඹ කියහම් බලන්න. අනේ කෝරළේ මහත්තයෝ මේ මිනිහට වාත් අමාරුව. උඹ තමයි මේ සේරට මුල. අනේ මගේ කට. ආහා. ඇකි හැලේ බලක ප්‍රශ්නේ මොකද්ද කියලා. මැනිකේ. මගේ කණ්ණාඩිය ගෙනාවන්න මෙහෙ. මොන වදයක්ද? උප්පු. කොල්ල. මගේ අර කණ්ණාඩිය ගෙනත් බයි. කෝරළේ මහත්තයා මේ යෝධි කියන්නේ මට වාත යනවා කියලා. ඉතින් මේ කියුනේ පලි කෝරළේ මහත්තයෝ මේකට. දැන් උඹට වාත යන එකට මේකේ පළි කියලා. ඈ? මං අහන්නේ. කොහොමද? අනේ කෝරළේ මහත්තයා මේකි සම්බන්නේ ගෝවා විතර කොස්සට. අනේ මං අල්ල නවත්තන්න.
හොඳ හොඳ ඒවා හදන්න ඔහෙ ගෙනත් දෙනවයි. පලාත් ඉන්න බෑ කෝරළේ මහත්තයෝ. මෙහාට වරෙන් ගුඩුව පොඩ්ඩක්. මේ මොන වැරද්ද පොරා? ගෑණි තමයි හරි. ගෑණිගේ වැරද්දක් නෑ. ඒක හොඳට අහගන්න. තේරුණාද? නැද්ද නෝ? ඈ? නෑ වගේ. මේ තේරුණාද? ගෑනු මොනව සම්බල දුන්නා? ඔබ දැනගන්න ඕනේ ඒවා කාලා මුකුත් නොකර පාඩු ඉන්න. දැන් ඉතින් ඵලයල් යන්න. මගේ කුණු හොබ බලාගට. මේ ගියේ බංකුවා. අනේ කෝරළේ මහත්තයෝ දඬුවමක් දෙන්න නැත්තේ. කාල වරෙන් කොයිද? බලපං ගුණ්ඩුව. ඔබ යාමකට ගන්න තියෙන කැමැත්ත. ඒ ගෑනි. මේ උකුවා. කොරනද? අර මුග් ගහපන් දඩු කඳේ. මුග් දඩු කඳේ ගහ. අනේ උක්කෝ. අනේ උක්කෝ. මොනද හරිනේ පොඩි. අතුලි දෙයට. දැන් ඉතින් ඵලයන් යන්නේ. ඔන්න දඩුවක් දුන්නා. අඹරේ නැතුව දැන් ඵලයන් ඉතින්. ඉන්න මෙතන තව. උඹේ දඬුව ඉවරයි. දැන් ඔබ බලයන් ගෙදර. කොහේ අඹරෙන්නේ මොකෝ? අනේ. මට තේරෙනවා. අනේ උක්කෝ. අයියෝ. උක්කෝ. ඇයි යනවා මගේ බඩුව ඇද්දේ? චීට් වල ගන්න පාප්පා. මගෙන් දෙකක් කන්න තු උඹ මෙන්න මේ කොල්ලට කැමතිය. බලපන්. හල්ලි කඳ. මේ බලපන් කොරියන් කොල්ලේ. මට කෙනෙක් ඉන්නවා. ඉන්නවද? ඔය හට්ටි මුට්ටි වලි වගේ නෙමෙයි මං අවුසගත්තෝ. දන්නවනේ? වරම අතට ගත්තා වගේ. එයා පව් අම්මේ. ඔය කිරිකජු කොල්ලොන්ට උඹව පාගමනේ නඩත්තු කරන්න බෑ බං. කොරියන් රටේ මං කියනවට ඩිංගන් නිකමට බලපන් මේ පින්තූරේ. කොරියන් රටේ මේවා මේ ෆෝන් පාවිච්චි කරන රත්තරන් ඇඟේ බැඳගත්තු කොල්ලෙක් බං. පවුල් පිටින් ගොඩ යන්නේ නැකි. පොඩ්ඩක් හිතපන්. බලපන්. බලලා කියපන්. අමුතුම ලුක් එකකුත් තියෙනවා. මම්මගේ පනට මොනවද කියන්නේ අම්මේ? ඔන්න උස්සපන්. මං කියපු විදිහට කියපන්. උස්සපන්. හලෝ මගේ පන. චලෝ. මොකද කෝලාස කරන්නේ නැද්ද? මට පොඩි ප්‍රශ්නයක් පන. පටහන්න මොකක් කියලාද ඔයාලට? හරියට මුද්‍රස් පලං කාලා වගේ. ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බේවි. ඔයා පරිස්සම සතුටින් ඉන්න. ඇයි සුදු? ගෙදරවත් අහුණාද? මොකද්ද ප්‍රශ්නේ? නෑ අපිට මේ සම්බන්ධය නවත්තන්න වෙනවා. ඔයා මට ආයෙ කතා කරන්න එපා. මොකද්ද සුදු මගෙන් වුණ වරද ඔයාට? සුදු? මගේ හදවතේ හිලා. මොකක්? හිලා? සුදු ඔයාගේ? නෑ අපි බල්ලගේ. සුදු? දැඩේ හරි. ඒකත් ඉවර. සෙව්වන්දියෝ නැකිටපන් බං. ඊයට දුම නිදාගත්තේ. වරෙන් මට පොල් ටිකක් ගාලා දෙන්න. කොකෝ. අම්මේ මට සමා වෙන්න. මම මාලි බබා එක්ක යනවා. අපි සතුටින්. අම්මා නාංගිට කියලා අද ඉඳන් පොල් ගා ගන්න. මේ කියන
බැචි මේ මොකද මේ? ඒක බොන්නකෝ අද මොකද මේ? මේ ඔය තේක බීලා රසයිද කියන්නකෝ. මොකද මේ අද වෙනදවත් නැතුව? මොකද අනේ මේ අද බෙහෙටියක්වත් අරන් දෙන්නේ නැද්ද දන්නේ? පිස්සු කොල්ලා. ඔය තේක බීලා රසයිද බලන්නකෝ. ඒක නෙමෙයි මොකද? මේ අර පාන් තිබුණා නම් බටර් වැක්කිරෙනවා මෙයාගේ. ඥාව් අර බණ්ඩගේ ඔව්. මොන මේ අම්මට කියපන් මම මේ ඔරොඩි ගියා කිය. ඔයාට නරියෙක් වැහුණද? උඹ පැහැෙන දු විදපන්. පුතේ උඹත් වලින් කොරොඩි. ආහා මං එන්න. එයාටත් දෙන්න වෙන්නේ නැහැ. ඔයා යන්න. මේ ඌේ වන්ද. අපේ දැන් කියනකො කෙකර ගන්න නැතුව. අර තානියේගේ මිනිහා ඔයාගේ යාළුවනේ. ඔයාට බැරිද එයාගෙන් කොහොමද ගෑණි සුදු වෙන්න කියලා අහලා දැනගන්න. හැබැයි සුදු උට පොඩි ෂොට් එකක් දැම්ම නම් සේරම අල්ල ගන්න පුළුවන්. ඒත් ඉතින් දැන් ඉතින් ඔකට කීයක් විතර යයිද? 1000ක් වගේ. පොඩ්ඩක් ඉන්නකෝ. කන්න ඕන වෙද්දි ඉබ්බා තුන බහ පිටේ බෙදන් ඉන්න. මෙන්න සල්ලි. මේකත් අරන් ගිහිල්ලා උත් එක්ක බීලා පුරෙත් හොයාගෙන එලෝල් ටියකුත් අරන් කීයක් හරි ඉතුරු කළා මට ගෙනත් දෙන්නත් ඕන. හොඳයි? හොඳද? බැජියා. මම යනවා එහෙනම්. බැජි. බණ්ඩෝ මොකෝ මගේ ගෑණි රත්තරන් බං. ඔව් මන්දන්න රත්තරන් කැටයක් බං. ඔව් මන්දන්න යමන්කෝ ගෙදරට. උඹට කෙලින් යන්න පුළුවන් පුළුවන්. අවිය යම වැටෙන්න එපා බණ්ඩෝ ඔව් එක්ක උඹ ගෙදරට එන්න එපා. උඹ මෙතනින් හැංගිලි ඉඳහන්. නැත්තම් ගෑණි ලැජ්ජ හිතෙන. ඔව් මන්දන්න බෝතනින් ඉඳහන්කෝ. උඹ ඉඳහන්. බෝතනින් ඉඳහන්. උගේ ගෑන සුදු කරන්න නම් දෙකේ කොලයකින් කපලා පොටි අදින්න ඕන. ඔයාවද? ඔව් මැනිකේ මං ආවා. මං කියපු එක හොයාගත්තද? ඔව්, හොයාගත්තා. ඉන්නකෝ පොඩ්ඩක් හෙලින් ඉන්නකෝ. හොයාගත්තා. දෙන්නකෝ ඉතින්. ඔය ඉතින් හොයාගන්න. යා මං කියන්නම්කෝ. කොහොමද ඉතින්? මැනිකේ ඔව්. මුලින් ගිහිල්ලා කෝප්පයක් අරන් එන්නකෝ මං කියන්නේ. මොකටද දෙන්නකෝ ගෙනන්න. යන්නකෝ මං කියන්නේ. කෝප්පයක් අරන් මුලින් ගිහිල්ලා. එහෙනම් චුට්ටක්. අම්මේ. ඔයා S2 පියාගන්නකෝ. හරි. හරිද? පොඩ්ඩක් ඉන්නකෝ. S2 නම් අරින්න එපා. හරිදනේ. පොඩ්ඩක් ඉන්න සුදු. මොකක්ද අනේ රහස? S2 පියන් ඉන්නකෝ. කෑ ගහන්න නැතුව. මං ඔයාව සුදු කෙල්ල ගන්න. මොකක්ද අනේ රහස? අරු කිව්වද? කිව්වා. කොහොමනේ මං ඇස්සරනවා? එපා ඉන්නකෝ තා චුට්ටක්. සුදු ඉන්නකෝ. මං ඔයා ලස්සන කෙල්ල ගන්න. පොඩ්ඩක් S2 වහගෙන. ඔන්න ඇස්සරියා. පොඩ්ඩක් ඉන්නකෝ. අද බම්බුරුවේ කරේ? අනේ. බූරුවා. තෝ ඊටික බීලා මැරියා. අයියෝ මැනිකේ
දැක්කනේ සුදු මඩ තියෙන ආදරේ. වන්දන්නෝ බණ්ඩෝ. ආයෙත් ඉන්නවද? මොනේ ඔය ඇහුනේ. වෙන පටාස් ගන්න. හෙලෝ ගයිස් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපරාධ බැඳගන්නේ කොහොමද කියලා. ඔල්ලට කොහෙද මයි හිතේ? දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඒක කොහොමද කරගන්නේ කියලා. මුලින්ම අපිට ඒකට ඕන කරනවා මේ වගේ non stick pan එකක්. coconut oils. ඒ වගේම තව papadans මේ වගේ පොඩියට කඩාගත්තු. දැන් අපි මුලින්ම non stick pan එක ලිපේ තියන්න ඕන. ඈයකෝ කෑවම් පිඟානවත් හොදන්න නැති ළමා තැනේ. අද කුස්සියට බැලලා මොකක් කරන්න යනවද දන්නේ නැහැ. ඊට පස්සේ අපේ coconut oil මේ විදියට මෙන්න දාගන්නවා. sorry. දැන් අපි අඩු කීතරේ තෙල් ටික රත් වෙන්න යන්න ඕන. යන්න ඕන බලන්න. දැන් අපි මේ විදියට කපඩම් තියලා අයියා මුත් ගන්නට මම මෙතන එන්න. මෙන්න මෙහෙම දෙන්න දාලා මෙන්න දෙපැත්ත කරගනින්. බලන්න පොඩක් අක්කන්ට දෙගන්න. අයියෝ අම්මා ළමයි කිචන් එකේ පොඩි ප්‍රශ්නයක්. ඉංගන්න මේක පකඩන්නේ. ඔය අපේ කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ අම්මා. උඹ පුතට තමන්ගේ ඉස්පිරිතාලේ යන්න. අර පරණිය තුර අnder මිල ලාච්චුවේ තියර. ඒක ගෙනත් දෙන්න යන්න මට පරක්කු වෙලා තියෙන මිනිස්සුયો. මේ මිනිස්සයාගේ මොලේට පිරිබාල්ද කොහෙද මන්ද මෙලෝ මතක යන්නේ. රෙද්ද. මේ මගේ පර්ස් එකට තියලා ටීවී ස්කෑන් එක උඩ ඒකත් අරන් එනකො. මොන මගුලයි පේන්නේ ඉතින්. මහි කාර හදිසි බලන් ඉඳ නෙමෙයි එන්න අනේ. මේ මිනිස්සුත් එක්ක නෑ මම මුසිප්පීතු යප්පා. අත කිව්වේ? ඔව් මං තමයි මුස්පේන්තු. මෙන්න. යන් මන්ට පරක් වෙලා නැතිනේ. අනේ තරහත් පරිපුසිරි කනේ යමතක වෙලානේ. ගමන ගම්මුළු ගිහින් තරගොයිත් මනාගෙන එන කතාව. සේරම මතකයි. ඔබේ ගෑනුත් ගමන් බිම යන්න ටෙලෙ කලිප්පු කාලක් ගහලා ගිහින් ඉඳාගෙන බං ඔන්නේ අතුරු තියාගෙන. මොන රෙද්ද? ඔන්න යනවනම් නැගිටින්න. මේ ගමනක් ඉතින් යනවා ඉතින් අදිසි ගමනක් නිකන්. නැත්තම් බලත් එක තමයි ගමන් ලීස්ට් එකේ පම. මොන මෙහෙ නැගිට තමුසෙත් එක තමයි යන්න පුළුවන් ගමන්. දැන් බඩු මුට්ටු හේරම ගත්තා. ගත්ත මගේ හරි යන් ඔන්න ඔය. පස්සේ ගිහලා මට nyuhu ගන්න එපා. nyuhu ගන්න තමුසෙත් එක ගමන් යන්න ගියොත් ඔහොම. ඉන්නේ ගන්න ඔය අපිට පට්ටම. අට උගන්නන්න ඕනේ ඩ්‍රයිවිං. මකුලත් හැමදාම මටවත් දෙන්න එපා මනුස්ස අනිදා වැවිලා මම දන්නේ මට කොච්චර රාජිකාරී මිනිහෙක්. තමුසෙත් එක යන්නේ දෝ මම කොල්ලපු ගෙදර මනුස්සෙත් එක යන්නේ. එහෙම කියන වැඩි හොද මට මගේ මාරු වැඩක් කරගන්න හැටි. ඒක තමයි මට ඒ දවස්වලම කිව්වනම් මට යන්න තිබුණා. මේක පුදුම කෙලියක් වුණානේ යකෝ. ගෙවල් වල වාහන තියාගෙන මම පයින් යනවා. මට හරි මේක පුදුම කෙලියක් වුණානේ. මොකද ඉතින් තරහ වෙලා යාවේ. වැඩි හත් වල යට වෙන මම මේ උදේ ඉඳලා මේ මාල් කට්ටක් කාලේ. සෙව්වන්දියා කොහෙද මේ යන්නේ? මම මේ ග්‍රාම සේවක හම්බෙන්න යනවා. අනේ සෙවන්දි උඹලා කිටක් ගාන තුරාවයි. මේ කතාවත් අහගෙන මියන්. ආයි මම දන්නේ නෑනේ සෙවන්දි මේ කතාව. ඔව් මාමේ ගේත් එක්කම ගියා. බලනෝයි බිත්තිත් එක්කම ගියා બોලේ. නෑ බිත්ති ටික අල්මාරියේ දාලා ලොක් කරා. මේන් යතුර මෝඩ කතා ගහන්න එපා මිනිස්සුયો. අලි බෑගුවන් ගෝගියද කියලා අහන. එලන් කෙල්ලේ. අපේ පැත්තේ කඩවල බඩු තියෙනවා. මේ සල්ලි විතරයි ඕනේ. මට සල්ලි ටික දෙන්න මම බඩු ටික කරන් දෙන්න. අනේ මාමේ මාව රාලහාමික් ගාවට ගිහින් දාලා බැරිද? ඔබ මේ රෙද්දක් කතා කරන්න. මේ අපේ ගෑණි ඔබ දැක්කම මේ නවත්තන්නේ කොට මම නැවැත්තුවේ. මම මට යන්න තියෙන අයකට. එහෙනම් මොන රෙද්දකට නැවැත්තුවේ? ඕ මාමේ යතුර දොරේ.
සමාව ගන්න. ගන්නෙ නෑ. සමාව ගන්න. ගන්නෙම නෑ. සමාව ගන්න. සමාව ගන්නෙම නෑ. ගන්න හැකෝ ගන්නෙම නෑ. නෑ සමාව ගන්න ඕන. ගන්නෑ. ගන්න ඕන. බොරුවනේ යමන් ගන්නෑ. තාත්තිලා මේ මොකද මේ නෑ සමාව ගන්න ඕන. නෑ සමාව ගන්න ඕන. ආව ගන්නෙම නෑ. සමාව ගන්න.